අද අපි චයිනාවල ඉන්න 3 වෙනි දවසේ. ඉතින් බලමු අද අපි කොහෙද යන්නේ, මොනවද කරන්නේ, මොනවද කන්නේ බොන්නේ, එහෙම කියලා බලමු. මම පුළුවන් වෙලාවට වීඩියෝ ගේන්නම්. ඉතින් එහෙනම් අදත් අපිත් එක්ක දිගටම රැඳලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. අපි කන්නාව දැන් උදේට.谁说？打补录让我妈听得懂的，你们说。我跟你说，这个25，买东西什么？18块钱3个菜。18块。你叫他看单词。මේ තිබුණ කෑම වලින් අපි මෙන්න මේවා තමයි try කරන්න හදන්නේ. රයිස් එකක් දෙනවා මේකේ. මේක රයිස් එක නම් හොඳයි, ලංකාවේ වගේ තියෙනවා. බලමු අපි කාලා කොහොමද කියලා. දැන් ඉතින් අපි කාලා ඉවර වෙලා ආයෙත් ඇවිදින්න යන පටන් ගත්තා. යන්නේ කොහෙටද කියලා ගිහින් කියන්නම්. අපි ඇවිදින්න යන අතරමඟ තිබුණු මාර්ට් එකට ආවා. රස කෑම පේනවා, රස ඇති කියලා හිතනවා. ලස්සන කෑම තියෙනවා. ඉතින් අපි ඇවිදින්න යන ගමන් මේ මාර්ට් එකට ආවේ. ඉතින් අපි මෙතනින් බලලා මේ දේවල් ඔක්කොම බලලා අපි හවස එන ගමන් තමයි අපි ආයෙත් මේ මාර්ට් එකට ඇවිල්ලා බඩු ගත්තේ. බඩු කියන්නේ අපි නම් ගත්තේ පළතුරු ගත්තා. පළතුරු ගොඩක් ගණන් අඩුවටත් තිබුණා, ෆ්‍රෙෂ් පිට තිබුණා. රුපියල් 500ක් විතර වෙන්නේ මේ ඔයගොල්ලෝ තියෙන
තියෙනවද දන්නේ මේ ලොකු ඇපල් තියෙනවා. බෑග් එක 4ක් තියෙනවා. 500ක් වගේ වෙන්නේ. 1500ක් වෙනවා. ගමන 450යි 460ක් විතර වෙන්නේ. අපි මේ ඩ්‍රැගන් ෆෘට් ගන්න ගියාම එක ගෙඩියක් ගන්නත් රුපියල් 700ක් 800ක් යනවා. මේකේ ගෙඩි 5ක් තියෙනවා. අරන් යන්න යන්න. මේ මිදි මේ බාස්කට් එකක් තියෙනවා. මේකත් 450ක් වගේ වෙන්නේ. 450ක් වෙන්නේ 450ට අඩුයි. 420ක් වගේ වෙන්නේ ලංකා මුදලින්. දෙලුම් තියෙනවා 1990. 19 10ක් කියන්නේ 450. ඒකට 900ට අඩු. 请打开小程序领取积分锁章全刷。首先微信备采访目前扫码好。 වරක තියෙනවා. වරක නම් ගණන් ටිකක්. මේක 1500ක් විතර වෙනවා. අපි කට්ටිය මදත් ආවා. ස්ටේෂන් එකේ දැන් ඉන්නේ. බලමු අද කොහෙද යන්නේ කියලා. අපි ස්ටේෂන් එකට ඇවිත් ඉන්නේ දැන්. දැන් අපි ට්‍රේන් එකේ ඇවිල්ලා බැස්සා. අපි මෙතනින් කොහෙටද යන්නේ කියලා බලමු. අපි යන්නේ දැන් ද බන් එකට. ඒ බන් එකට කලින් තියෙන මෝල් එකක් තමයි මේ. හරිම ලස්සනයි. හැබැයි මේවා එක්ස්පෙන්සිව්. අපි මුකුත් ගත්තේ නැහැ මෙතනින්. මේක ප්‍රසිද්ධ බිල්ඩින් එක. මේක ගොඩක් අය YouTube වල ෆොරේනර්ස් වගේ YouTube වල තියෙනවා. මේකට කියන්නේ ස්නේක් මෝල්ද මොකක්ද කියලා කියනවා. මොකද්ද කියන්නේ? ස්නේක් මෝල්ද මොකක්ද කියලා මට කන්ෆර්ම්. අර නයික් wow nice.
ඔන්න අපි මූලික ඇතුලේ හිතේ හැටියට ඇවිදලා ඉතින් එළියට ආවා දැන්. තව කොහෙට හරි යන්න ඕනනේ. ඉතින් ඒ නිසා පර්ල් ටවර් කියලා තව එකක් තියෙනවා. පේන්නේ නැති ඔයගොල්ලන්ට. ඉතින් මෙන්න මේ වෙලාවේ දවල් 12ට 1ට විතර ඇති වෙලාව. ඉතින් ගොඩාක් අවුව සැරයි මේ වෙලාවේ. ඉතින් අපේ බබාට තියෙනවනේ ලබුවපු පිස්සුවක්. ඉතින් ඒ නිසා අපි යනවා පොප් මාර්ට් එකට. මෙතනින් නම් අපි ලබුවපු කෙනෙක් ගත්තේ නැහැ. අපි වෙන තැනකින් ගත්තේ. මොකද මෙතන ගොඩක් ගණන්. ඒ නිසා අපි වෙන තැනකින් ගත්තේ. ඉතින් බලමුකෝ මේක ඇතුලේ කොහොමද කියලා. පොප් මාර්ට් එක ඉස්සරහා මේ පැත්තේ මේ හරියට කියන්නේ නන්ජින් රෝඩ් කියලා. මේ ස්ට්‍රීට් එක ගොඩක් ප්‍රසිද්ධයිලු. මේකට කියන්නේ නන්ජින් රෝඩ් කියලා. මේ වෙලාවේ ලොකු හුළඟක් එනවා. තව ටිකකින් වහින්න වගේ තියෙන්නේ. හැබැයි හුළඟත් එක්ක හරි සනීපයි. මොකද එච්චර වෙලා ලොකු රස්නයක් තිබුණා. දැන් ඒ රස්නේ අපිට දැනෙන්නේ නැති නිසා හරිම සනීපයි. මං කියන දේවල් වලට ඇහෙනවද දන්නේ නැහැ. ඒ තරම් හුළඟ සද්දේ. ආරම ලස්සනයි. අපිව ගහගෙන යන්න තරම් හුළඟ සැරයි. ඇවිදින්න තමයි. යන්නේ ඉස්සරහට. හරි එතන බයයි මට. ඔයගොල්ලෝ පේනවා ඇති පොඩ්ඩක් අහස අඳුර වෙලා තියෙන්නේ ලොකු හුළඟකුත් එක්ක.
wow, ඕගොල්ලන්ට පේන ඇති ලස්සන. මාරම ලස්සනයි. ඔන්න අපි හොඳටම වැස්සකට වුණා. හොඳ වෙනවා. ලොකු වැස්සක් එනවා. අපි වැස්සෙන් බේරෙන්න කියලා හිතාගෙන මේ පඩිපෙළේ පහළට ආවට පස්සේ එතන තිබුණා සැලොන් එකක්. ඉතින් ඒකේ මෙන්න මේ ඇඳුම ඇඳලා අපිට ෆොටෝස් ගන්න පුළුවන්. ෆොටෝස් 3ක් දෙනවා. ඇඳුම අඳින්නත් එක්ක මේකප් එකයි ඔක්කොමත් එක්ක රුපියල් 9000කට 9500කට. ඉතින් ඊට පස්සේ මටයි විශ්මි නංගිටයි දෙන්නට හිතුණා මේ විදිහට ඇඳුම ඇඳලා බලන්න ඕන කියලා. මොකද මේ රටට ඇවිල්ලා මේකත් අලුත්ම එක්ස්පීරියන්ස් එකක් නේ අපිට. ඉතින් ඒකත් අපිට ගන්න හිතුණා. ඉතින් මා විශ්මි නංගි විතරයි මේ ඇඳුම ඇඳේ. අපි බබාට අඳිමු කිව්වා. එයා බෑ කිව්වා. ඉතින් චූට් ළමයින්ටත් තිබුණා මේ විදිහේ කේක් විදිහේ ඇඳුම්. ඉතින් එයා අඳින්න බෑ කිව්වා. ඉතින් මායි විශ්මි නංගි දෙන්න ඇඳලා ෆොටෝස් ගත්තා. ඉතින් අද අපේ දවසේ ප්ලෑන් එකේ කොතනකවත් මෙහෙම දෙයක් තිබුණේ නැහැ. ඉතින් දවල් වෙද්දින් අර වැස්සක් ආවනේ. වැස්සෙන් බේරෙන්න හින්දා තමයි මෙතෙන්ද අපිට මේක අඳින්න ඕන කියලා හිතුනේ. නැත්තම් අපේ ප්ලෑන් එකේ කොතනකවත් මෙහෙම දෙයක් තිබුණේ නැහැ. අපි ඇවිදලා ආයෙත් කාමරයට එන්න හිතාගෙන ගිය ගමන. ඉතින් මේ වගේ දෙයක් කරන්න ලැබිච්ච එකත් ගොඩක් හොඳයි. ඉතින් මායි විශ්මි නංගි දෙන්නටත් ගොඩක් සතුටුයි. ඉතින් අපි මෙහෙම ඇඳලා ලස්සන ෆොටෝස් ගත්තා. ඊට පස්සේ අපි ඒගොල්ලෝ දෙන ෆොටෝස් 3ට අමතරව ෆොටෝස් ගන්නවා නම් තව එක ෆොටෝ එකක් 1500ක් වෙනවා. ඉතින් අපි ෆොටෝස් 9ක් 10ක් ගත්තා. ඔන්න අපි ඇඳුම ඇඳලා මේකප් කරලා ඔක්කොම ඉවර වෙලා ටිකක් එහා පැත්තට යන්න ඕන. මෙතන මේ ෆොටෝස් ගන්න ටිකක් දුරින්. ඉතින් එතෙන් පයින් යන්න ඕන. මේ වෙද්දි මගේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා. ඉතින් මට එතනින් හාට මොකොත් වීඩියෝ ගන්න බැරි වුණා. ඉතින් එතනින් පස්සේ මොකද වුනේ කියලා ඔයගොල්ලන්ට පෙන්වන්න විදිහක් නැති වුණා. ඉතින් මේ වෙනකන් අපිත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් ලබන සති මම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.